ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම කල්හාර බලපුරේ නාලිකාවට. ඉතින් ඔන්න අද ඔයාලට ගෙනහල්ලා තියෙන්නේ තවත් විශේෂ වීඩියෝ එකක්. ඒ තමයි Acer 450X කියලා කියන බයික් එකේ රිවිව් එකක්. ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති මම අද ඉන්නේ අගලවත්ත Acer showroom එකේ. ඉතින් දැන් මෙතන බයික් නම් ගොඩක් ඉවරලා තියෙනවා. අපිට අද බලා ගන්න පුළුවන් ඉන්නේ බයික්ස් හතරක් වගේ ප්‍රමාණයක් තමයි. ඉතින් අද මේ රිවිව් එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බයික් එකේ රිවිව් එකක්. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ බයික් එක මොන වගේද කියලා. බයික් එකේ Acer 450X බයික් එකේ ඉදිරිපස පෙනුම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. තාම ඇග්‍රෙසිව් ලුක් එකක් මේ බයික් එකට දීලා තියෙනවා. ඉතින් මේ බයික් එකේ කලර් එකත් එක්ක වැලදී two tone color mix එකක් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ alloys wheel තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් මේක රතු පාටිය වලට බලා ගන්න පුළුවන්. එළදෙන සස්පෙන්ෂන් එක බලා ගන්න පුළුවන් වෙන ඒ වගේම සස්පෙන්ෂන් එකේ මෙන්න මේ විදිහට අපිට ෆිට්නස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ එන්නේ ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එකක්. ඩිස්ක් බ්‍රේක් එක ABS බ්‍රේක් සිස්ටම් එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මඩ කවරේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ටයර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හෙඩ්ලයිට් එක මෙන්න මේ වගේ LED හෙඩ්ලයිට් එකක් තමයි විදිහට බලා ගන්න පුළුවන්. එතන තමයි නම්බර් ප්ලේට් එක තියෙන්නේ. සිග්නල් ලයිට් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට ලස්සන සයිඩ් මිරර්ස් එකක් ලබා දීලා තියෙනවා. 450X කියලා කියන ස්ටිකර් එකක් ඒ වගේම ලෝගෝ එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ABS සිස්ටම් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒ වගේම මේකේ ස්ටෑන්ඩ් එක මෙන්න මේ විදිහට ඉතාමත් දැකුම් කළු විදිහට නිර්මාණය කරලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ෆ්ලෝ බෝඩ් එක ස්කූටර් එකේ බෝඩ් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සීට් එකත් වෙන විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පිටිපස්සෙන් යන පිළරට මෙන්න මේ විදිහේ හොඳ ග්‍රැබ් හැන්ඩල් එකක් දීලා තියෙනවා. ඒ වගේම පිටිපස්ස රෝඩය සම්බන්ධ වෙන්නේ වෙනම මෙතන තියෙන රබර් බෙල්ට් එකක්. රබර් බෙල්ට් එකකින් තමයි මෝටර් එකට සම්බන්ධ වෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒ වගේම සස්පෙන්ෂන් එක මොනෝෂොක් සස්පෙන්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මඩ කවරේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම හැන්ඩල් එක පැත්තට ගියාට පස්සේ දැන් මේ විදිහට හැන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් හෙඩ්ලයිට් ඒ වගේම ඩිස්ප්ලේ එකේ සෙටින්ග්ස් හදාගන්න අපිට මේ වගේ බටන් එකක් තියෙනවා. සිග්නල් ලයිට් තියෙනවා, හෝන් එක තියෙනවා. ඒ වගේම ස්ටාර්ටර් එක තියෙනවා. ඊට පස්සේ රිවර්ස් ගියර් එක තියෙනවා. එන්ජින් එක ඔන් කරන ස්විච් එක තියෙනවා. ඒ ඉතින් මේතන තමයි අතන අපිට දාන්න තියෙන්නේ. මෙන්න මේ වගේ කී එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ බයික් එකට ඇවිල්ලා තියෙන. ඒත කියලා ලෝගෝ එක මෙතන මේ විදිහට සමහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අතුරු බලා ගන්න පුළුවන්. අපි මේකට අතුරු මැට් කරලා ඔන් කරාට පස්සේ මෙන්න මේ විදිහට බයික් එකේ ඩිස්ප්ලේ එක ඔන් වෙනවා. මේකේ අපිට මේ ඔන් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් මැප් එක. ඒ කියන්නේ අපිට මේක අපිට ස්මාර්ට්ෆෝන් එකක් යූස් කරන්න නැතුව අපේ බයික් එකේම ඩිස්ප්ලේ එකෙන් හරහා අපිට නැවිගේෂන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරහාම අපිට අවශ්‍ය තැන ඩවුන්ලෝඩ් කරලා සර්ච් කරගන්න පුළුවන්. මේ සිග්නල් මාස්ක් වෙනවා, වෙලාව පෙන්නනවා, බ්ලූටූත් පෙන්නනවා. ඒ වගේම දැන් බයික් එකේ ස්ටෑන්ඩ් එක තාම අපුලලා නැති නිසා ස්ටෑන්ඩ් එක පෙන්නනවා. ඉතින් බ්ලූටූත් කනෙක්ට් කරගන්න පුළුවන් අපිට ෆෝන් එක. මෙතන තියෙන මේ icon එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට window එකක් open වෙනවා. ඒකේ ඒත rider කියලා වැටෙනවා. එතකොට මෙතන settings වැටෙනවා. false on, indicator, park assistant, auto hold, smart eco වගේ විස්තර ටිකක් මෙතන බලා ගන්න පුළුවන්. settings ගත්තට පස්සේ settings වලින් වලදී අපිට මෙන්න මේ වගේ traction control බලා ගන්න පුළුවන්. ඔෆ් කරන්න පුළුවන්. valley, road, rain වගේ moods අපිට පුළුවන් බලා ගන්න පුළුවන් මේ බයික් එකේ. ඊට පස්සේ Bluetooth connectivity එක බලා ගන්න පුළුවන්.
ඩිවයිස් එක ඇඩ් කරගන්න පුළුවන් මෙතන. ඔයාලට ස්කෑන් කරලා එයා කරගන්න පුළුවන් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඉතින් මෙතන අපිට ස්ටොප් නම් නවතිනවා නොටිෆිකේෂන්ස් බලා ගන්න පුළුවන්. බයිකේ ප්‍රොෆයිල් එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතනින් අපි බයික් එකේ ගියපු යන්න පුළුවන් දුර බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ ඩිස්ප්ලේ එක අපිට ටච් ඩිස්ප්ලේ එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක ගොඩක් අපිට ලේසි අපිට මේ බයික් එක සෙටින්ග්ස් හදා ගන්න හැන්ඩල් කරන්න ලේසි මොකද ස්ක්‍රීන් එකක් ඉන්නවා. ඉතින් ඒක අපිට ගොඩාක් වැදගත් වෙනවා. මෙතන සර්ච් අයිකන් එක තියෙනවා. සර්ච් අයිකන් එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට යන්න ඕනි ලොකේෂන්ස් එක අපිට මෙතන සර්ච් කරලා ගන්න තියෙන ටයිප් කරලා ඔයාලට අවශ්‍ය තැන අපි දුමු කොළඹ කියලා. කොළඹ වලට දැම්මොත් අපිට පෙන්නනවා මෙතන ඉඳන් කොච්චර දුරක් වෙනවද බලමු අපිට පෙන්නනවාද කියලා. ඔන්න මෙතන කිලෝමීටර් 71.5ක් වෙනවා. පැය දෙකක් වගේම මිනිත්තු 7ක කාලයක් යනවා කියලා පෙන්නනවා. සාමාන්‍ය අර ෆෝන් එකේ නැවිගේෂන් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට. ඒවම ඊළඟට හැරෙන්න ඕන තැන පෙන්නනවා. මේ විදිහට ලොකේෂන්ස්. පාර රෝඩ් එක බලා ගන්න පුළුවන්. zoom out කරන්න පුළුවන් මේ විදිහට ස්ක්‍රීන් එක. මේ ඩිස්ප්ලේ එකේ පොඩි ඩස්ට් එකක් දැන් තියෙනවා. අච්චර පොඩ්ඩක් අඩුයි. ඒ නැත්තම් අපිට. ඉතින් අපි යනකොට මේ හැරෙන්න ඕන තැන කොහෙද කියන එක මෙතනින් ඉන්ඩිකේට් කරනවා. පෙන්නනවා. මේ අපිට ගොඩක් ලේසි. පස්සේ මේ බෝඩ පස්සේ මෙන්න මේ අයිකන්. එනවා කියන්නේ හරි ඔන්න වගේ විස්තර ටිකක් විතර බලා ගන්න පුළුවන්. ඔටෝ හෝල්ඩ් දැම්මම කන්දක වගේ යද්දි බයික් එක හෝල්ඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඔන් වෙලා තියෙන්නේ ඔෆ් කරන්න පුළුවන්. හරි. ඒක නිසා ඒක ඔන් කරලා තියෙන ඇසිස්ටන්ට් කෝල් ඔන් ඉන්ඩිකේටර් ඔන් කරලා තියෙන්නේ. මේක මේ ඩෑෂ්බෝඩ් එකේ එහෙම නැත්නම් මේ ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් එක කරගන්න උතර වෙලා තියෙන්නේ. ඒවට අඩු වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. කෝල්ස් නම් දීලා තියෙන්නේ. මේ කෝල්ස් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක. කරහා එන කෝඩ් ඩිස්ප්ලේ එකේ කෝල් එකක් එනවද කියලා කියන එක. ඒකෙන් උඩ සිග්නල් ඔන් කරන්න පුළුවන්. සිග්නල් ඔන් කරාට පස්සේ ඉන්ඩිකේටර් එක ඩිස්ප්ලේ එකේ දෙන්නවා. ඒකම මේ වගේ පොඩි බස සවුන්ඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්ත සිග්නල් එකේ විදිහට අපිට පෙන්නනවා. අපි බලමු කොහොමද ඉන්ඩිකේට් වෙන්නේ කියලා. මේ විදිහට තමයි අපිට සිග්නල් එක ඉන්ඩිකේට් වෙන්නේ. සිග්නල් එකට අමතරව මෙතන ලයිට් එකක් බලා ගන්න පුළුවන් අපිට. හෙඩ් ලයිට් වෙන මේ විදිහේ දීප්තිමත් ආලෝකයක් බලා ගන්න පුළුවන්. ඒක අර රෝදර නෙමෙයි ගහයි වෙලා තියෙන කෙලිම මෙන්න මේක තමයි. රෝදේ හැරෙමුණ ඒක හැරෙන්නේ නමුත් ඒක ගැටලුවක් නැතුව ඇති. කියලා හිතනවා. පොඩි පරාසයකට විදිහට නිසා හෙඩ් ලයිට් එක මේක ඉන්න. ටියුබ්ලස් ටයර්ස් තමයි ඉත බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තප්පර කිහිපයකින් ඒක ඕෆ් වෙනවා ඔටෝමැටිකලි. මේක මැනුවලි ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එක. මේක මම ඇස්ලෙට් කරාට බයික් එක යන්නේ නැහැ. මොකද මෙතන ඩිස්ප්ලේ එකේ වැටෙනවා සයිඩ් ස්ටෑන්ඩ් එක මේ අකුල නැහැ කියන එක. ඉතින් ඒක ඊට පස්සේ බයික් බ්‍රේක් ප්‍රෙස් බ්‍රේක් කියන මෙතන පොඩි ලයිට් එකක් වැටෙනවා. ආඩ පේන ඇති යන්නේ නැහැ බයික් එක. මේක වැටෙනවා ප්‍රෙස් බ්‍රේක් කියලා. බ්‍රේක් එක කොහොමද? ඒක මෙන්න මේ බටන් එකෙන් අපිට බයික් එකේ ස්පෝර්ට් මෝඩ් එකද ඒ වගේම රැප් මෝඩ් එකද ස්මෝට් මෝඩ් රයිඩ් මෝඩ් බලන්න මේ මෝඩ් එක වෙනස් වෙද්දි ගමන් කරන්න පුළුවන් දුර වෙනස් වෙනවා කියලා ඔයාලට පේන්නේ නැති. ඒ කියන්නේ දැන් මෙතන තියෙන රයිඩ් මෝඩ් එක එකේ මේ තියෙන බැටරි ප්‍රමාණය බැටරි පර්සන්ටේජ් එක 77ක් තියෙනවා. ඒ 77න් රයිඩ් මෝඩ් එකේ ගියොත් කිලෝමීටර 75යි යන්න පුළුවන්. ඒ වගේම
ඉකෝ මෝඩ් එකට දැම්මොත් කිලෝමීටර් 97ක් යන්න පුළුවන්. ස්පෝර්ට් මෝඩ් එකෙන් ගියොත් කිලෝමීටර් 68යි වාට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මෝඩ් එකේ ඒ ඔප්ෂන් මාරු වෙනකොට නැත්නම් මූඩ්ස් මාරු වෙනකොට බයික් එක ගමන් කරන හැටි දුර ප්‍රමාණය වෙනස් වෙනවා කියලා අහන්න බැහැ. ඒ වගේ හෝන් හලක් බලා ගන්න පුළුවන් මේ බයික් එකේ. මේක මේ වගේ හුරු බුහුටි ලස්සන මොකද සයිඩ් මිරර් එකක් ලබා දීලා තියෙනවා. මේකේ රේසින් ලුක් එකක් වෙන විදිහට ඔයාලට තේරෙනවා ඇති. ලස්සන ඩිසයින් එකක් දීලා තියෙනවා බයික් එකේ. හරි මේ බයික් එකේ ඔයාලට ඉස්සරහට යන්න අවශ්‍ය නම් මෙන්න මේ ස්විච් එක ප්‍රෙස් කරලා මේ බ්‍රේක් එක අල්ලුවාට පස්සේ තමයි නැත්තම් මේ ස්විච් එක ප්‍රෙස් කරලා බ්‍රේක් එක ක්ලික් කරාට පස්සේ තමයි බයික් එක ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම දැන් බයික් එකේ මීට යනවා ඉස්සරහට. ඒක ගමන් කරන්නේ අන්න එතකොට තමයි. ඒතොර ඒ විදිහට තමයි මේ බයික් එක හදලා තියෙන්නේ. මේක පිටිපස්සට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ රිවර්ස් ගියර ගහලා මෙන්න මේ විදිහට රිවර්ස් ඉන්ඩිකේටර් එකක් ගන්නවා. රිවර්ස් කියන විදිහට වැටෙනවා. එතකොට වා කොච්චර ඇක්සලරේට් කරත් ඒ සාමාන්‍යයෙන් හිමින්ද තමයි යන්නේ. මම දැන් අපෝ ඉස්සරහට යනවා. කරනවා. කොමායි රිවර්ස් ගියර එක කරනවා. එතකොට මේ විදිහට පොඩි බස් නාදයක් එනවා. බස් එක වැඩ කරනවා. බස්වම මේ විදිහට ස්ටේට් ඇල්ලුවට පස්සේ රිවර්ස් එකට යනවා. ගොඩක් ස්පීඩ් යන්නේ නැහැ සාමාන්‍ය මේක යනවා. ඒක පිළිගන්න ලේසි බයික් එක අරවට ඇවිත් ගොඩක් ලේසි වෙනවා කියලා කියන්න ඕන අනිවාර්යයෙන්. හරි රිවර්ස් කරලා පස්සේ අපි මේ බටන් එක අපව ප්‍රෙස් කරාට පස්සේ රිවර්ස් ගියර එක අයින් වෙනවා. මේ විදිහට තමයි මේ බයික් එකේ මූලික බේසික් දේවල් ටික මම කිව්වේ. ඔයාලට අමිෂ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා මේ බයික් එක ගැන. ඒ වගේම මේ පේනවා ඇති ඔයාලට මේ රියලි බයික් එකේ පිටිපස්ස රෝදේ. එතකොට පිටිපස්ස රෝදේට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එකක්. මේ ඩිස්ක් කැලිපර්ස් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයිල් බ්‍රේක් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ සිම් ආම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක සිම් ආම් එකක්. මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ගොඩක් ක්වොලිටි තහඩු ක්වොලිටි මැටීරියල්ස් වලින් තමයි හදලා තියෙන්නේ. තහඩු නෙමෙයි. හොඳ යකඩ වලින් හදලා තියෙන්නේ. ඇලුමිනියම් නෙමෙයි. අර මෙයාට ඇලුමිනියම් සෙට් කරනවා. බැටරිය මේක යට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මොනෝෂොක් සස්පෙන්ෂන් එක බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙයි ඇති බෙල්ට් එක දුවන කොටස ඔයාලට තේරෙන යන්තම් තියෙනවා. මේක පේන්නේ ඔයාලට 32යි PSI මේ තියෙන ටයර් ප්‍රෙෂර් එක මෙන්ෂන් කරලා PSI 32ක ටයර් ප්‍රෙෂර් එකක් විතර දාන්න ඕනේ. මේකේ ටයර් සයිස් එක ඇවිල්ලා 180/12 කියන ටයර් සයිස් එක තමයි මේ බයික් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බයික් එකේ අපිට දැන් මේ ටෙස්ට් ගැන කතා කරද්දී අපිට බැටරිය රිප්ලේස් කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 8ක වගේ කාලයකට පස්සේ. ඒගොල්ලෝ කියන විදිහට අවුරුදු 8ක වරන් තියෙන මේ බැටරියට හම්බ වෙනවා. ඒකම ඉතින් මේකේ මොකද අර එන්ජින් වාහන වගේ එන්ජින් බයික් වල වගේ ඔයිල් දාන්න වගේ ලොකු ප්‍රශ්න නැහැ. ඉතින් මේකේ එන්නේ මේ ක්‍රෑෂ් මාරුවා සබර්ස් ඔයිල් මාරු කරන්න ඕන තමයි. ඒක ලොකු මේන්ටේන් එකක් නැහැ. ගලු බැලුමට. එතකොට මේකේ යද්දී මඩ විසිරෙන්නේ නැතුව යන්න පුළුවන්. මොන ඉස්සරහ තමයි. තව එකක් තියෙන නිසා මඩ විසිරෙන්නේ නැහැ ස්කූටර් එක. ඒක නිසා හරි අපිට දැන් මේ බයික් එකේ ඊළඟට charger එක ගැන පොඩ්ඩක් බලමු. මෙන්න මේ වගේ charger එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පොඩි charger එකක්. මේ charger එකට ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ මේක තමයි බයික් එකට ප්ලග් කරන්න දෙන්නේ. මේක ගෙදරදීම ඔයාලට charge කරගන්න පුළුවන් මේ බයික් එක. සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ කාලයක් ඇතුළත charge කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
ඊළඟට ඔයාලට කියන්න තියෙන්නේ මේ බයික් එකේ පිටිපස්ස සීට් එක ඕපන් කරන්නේ අතුර මේ විදිහට එකතර කරගෙවුවට පස්සේ සීට් එක ඕපන් වෙනවා මේ විදිහට. එතකොට මේ වගේ විතරම ඕපන් කරන්න බලන්න පුළුවන්. චාර්ජර් එක දැම්මට පස්සේ මේ වගේ ඉඩක් ඉතුරු වෙනවා. ඔයාලට පොඩි බඩු ටිකක් දාලා යන්න පුළුවන්. මේකේ චාර්ජර් එක දැම්මට පස්සේ ඔය මෙතන ඔයාලට පේන ලයිට් එකක් තියෙනවා. කරාට පස්සේ මේ වගේ ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පාටේ බයික් එකක් පාට බලා ගන්න පුළුවන්. මේ බයික් එක මේ ක්‍රීම් කලර් පාට බයික් එකක් දැන් තියෙනවා මෙතන. ඒ වලට පුළුවන් කෝල් එකක් තියලා මේ බයික් එක ඔයාලගේ කරගන්න. පිටිපස්සෙන් ගත්තාම මෙන්න මේ වගේ කුක් එකක් තමයි බලා ගන්න පුළුවන් මේ බයික් එකේ. මේ බයික් එක ගෙන්නන්නේ Evolution Auto කියන සමාගමේ. ඉතින් මේ ෂෝරූම් එක තියෙන්නේ දැනට අගලවත්ත. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් බයික් එක මෙතන ඔයාලගේ ඉන්නවා. මෙන්න මෙතනට තමයි charging port එක සම්බන්ධ කරන්න තියෙන්නේ. charge කරන්න ඔයාලට use කරන්න තියෙන්නේ මෙන්න මේ port එක. ඔය මෙතන පොඩි හුක් එකක් තියෙනවා ඔයාලට බඩු බාහිර ආදී එල්ලගෙන යෑම සඳහා. ඒ වගේම යාළුවනේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන 450x HR කියලා තියෙනවා. ඉතින් මේ HR එක තමයි කිලෝමීටර් 150ක් දුර යන්න පුළුවන් බයික් එක. මේකේ තව මොඩල් එකක් තියෙනවා. ඒකේ කිලෝමීටර් 120ක් කියලා තමයි කියන්නේ. 120ක් වගේ දුර ප්‍රමාණයක් තමයි යන්න පුළුවන් කියලා තමයි. ඔයාලට එතනින් චෙක් කරගන්න පුළුවන් මේ බයික් එකේ දුර වැඩිපුර යන්න පුළුවන් එකද අඩුවෙන් යන එකද කියලා. ඉතින් ඔයාලත් මේ බයික් එක මිලදී ගන්න ඔයාලා කැමැත්තෙන් ඉන්නවා නම් ඉතින් 071 62 62 944 නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාලා කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ ඔයාලට අපේ බයික් එකක් ලබා දීමේ හැකියාව මේ ආයතනය හරහා හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ පණිවිඩයත් එක්ක ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජයවර්ධන ප්‍රාර්ථනා කරනවා.